අපි මේක මුලින්ම මෙන්න හොඳට පීදා ගන්න. හොදලා අරන් තින්නේ. මේකට අපි මෙන්න මේ තියෙන මේ වොෂර් එක දා ගන්න ඕනේ. වොෂර් එක මුලින් දාලා මෙන්න මේ රබර් වොෂර් එක කාණු වගේ තියෙන එක උඩ අතට අන්න මේ විදිහට දා ගන්න ඕනේ. මේ අපි මේව කරන්නේ යට පිස්ටන් එකේ මේ කියන්නේ යට පිස්ටන් එක කියන්නේ බ්‍රේක් පිටිපස්සේ බ්‍රේක් වදින්න. යට පිස්ටන් එකේ කොටසේ රබර් වොෂර් දාන එක බ්‍රේක් පම්පේ මේක දාගෙන මෙහෙම දාගෙන මෙහෙම තියාගෙන මේක මේ මේ ඇතුළට දාගන්න මේක රබර් ගීස් ගා ගන්න අනිවාර්යයෙන් රබර් ගීස් ගාලා මේ ඇතුළට තියලා මේ මොකද ආධාරයෙන් ඇතුළට තල්ලු කරගන්න. ඊට පස්සේ මේක ඔබාගෙන ඉන්න ඕනේ මේකේ අර පිස්ටන් එකේ එනේ යට පිස්ටන් එක උඩට එන්නේ නැති වෙන්න තියෙන එනයක් තියෙන මෙන්න මේ එනේ ඒක පහත් කරලා මේක දාලා තද කරගන්න ඕනේ. ඔන්න මේ ඔන්නෝම පිස්ටන් එනේ දාලා මෙහෙම තද කරගන්නවා. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම බලන්න මේක වැඩ කරනවද කියලා උඩ යට එනවද කියලා මේ ඔබල අන්න එහෙම වැඩ කරනවා නම් වැඩ කරන්න ඕනේ. එහෙනම් අපි උඩ පිස්ටන් එකේ වොෂර් ටික දාගමු දැන්. මේ පිස්ටන් එකේ වොෂර් එක උඩ එකේ පිස්ටන් එකේ මේකේ අර කාණු වගේ තියෙන එක යට පැත්ත මෙතන උඩ පැත්ත උඩම තියෙන එක දානකොට යට පැත්තට දාන්න ඕනේ. කාණු වගේ තියෙන එක. ඊට පස්සේ මේ වොෂර් එක දාලා යට පැත්තේ වොෂර් එක මේ රබර් වොෂර් එක දාන්න ඕනේ යට පැත්තට. මම දාන්න මේ දාලා ඉවරලා මෙන්න මේ ස්ප්‍රින් එක මේකේ ගන්න ඕන අර ටෙන්ෂන් එක වැඩි එක හයිය ටිකක් අර තද එක තමයි මේකට දාගන්නේ ස්ප්‍රින් එක. මෙන්න මේම අරගෙන මෙම ඇනේ ඇතුළට දාලා මෙන්න මේම තද කරගන්න. මේ තද කරගෙන ඊට පස්සේ මේ තියෙන පිස්ටන් එක මේක උඩට එන එක උඩ පිස්ටන් එක ඊට පස්සේ අපි මේක දාගන්න මේක ඇතුළට දාගෙන මේ ඩස් බූට් එක මේක දාගන්න ඕනේ. මේ ඩස් බූට් එක දාගන්නේ ඔයිල් ලීක් වෙනවටත් උලන් පිටිනවලත් නෙවෙයි මේක ඩස්ට් එක ගිහිල්ලා වතුර ආරමය ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා සවුත් වෙන නිසා මේක අපි දැන් මෙහෙම දාලා මේකේ තියෙන මෙන්න මේ ලොක් යඬු අරගෙන මේකේ අපි ලොක් එක දාගන්න ඕනේ මේකේ ලොක් ස්ප්‍රින් එක මේක දාගත්තා ඩස් බූට් එක වහගන්න මෙහෙම. බලන්න හරියට මේකේ කට්ටයක් තියෙන එකට වැටෙනවා වගේ වැටෙනවා පස්සේ තමයි හරියට මේ වෙන්නේ. වහගන්න. එතකොට මේ අර බෝටල් එකේ න ඔෂර් දෙක බෝටල් එකවට මේ ටිකත් මෙම දාගන්න.
ඊට පස්සේ මේ බෝතලේ අපි හයි කරගමු. මොකද කරන්නේ? මෙතන ඉස්කෝ යන එක තියෙන එක අපි දාගන්න දෙකලා ගන්න. පොම්පේ ඔසර වැඩ ඉවරයි. අපි හයි කරන්න බලමු ඊට පස්සේ.